හායි ඔයත් මේක බලනවා නම් ඔයත් මං වගේ 2025 විෂන් බෝඩ් එකක් හදපු කෙනෙක් නේද? ඒ වුණාට ඒ විෂන් බෝඩ් එක හදපු එකෙන් කිසි දෙයක් ඇත්ත උනේ නෑ නේද? එහෙනම් අපි ඒ ඩිමෝටිවේට් වුණ විෂන් බෝඩ් එකෙන් කොහොමද මොටිවේට් වෙලා විෂන් බෝඩ් එකක් හදන්නේ කියලා මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් ඔයා මේ 2025 විෂන් බෝඩ් එක හදද්දී ගොඩක් බලාපොරොත්තු තියාගෙන ගොඩක් එක්සයිට් වෙලා ගොඩක් ආසාවෙන් තමයි මේ විෂන් බෝඩ් එක හදන්න ඇත්තේ. ඔයා විශ්වාස කරන්නේ නැති මේ තමයි ඔයාගේ අවුරුද්ද. ඔයා හැමදේම හරියට ප්ලෑන් කරලා හැමදේම අකුරටම කරන අවුරුද්ද කියලා ඔයා හිතන්නේ නැති. මම මේ කියන්නේ මොටිවේෂනල් හයිප් වීඩියෝ එකක් නෙමෙයි. මේක ඇත්ත කතාවක්. මේක මම 2025 දී මම මුණ දුන්න කතාව තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් මගේ කතාවේ එක්ස්පීරියන්ස් අරගෙන ඒ වලින් මම ඉගෙන ගත්තේ මොනවද කියලා අරගෙන මම කතා කරන්න හදන්නේ කොහොමද අපි මේ දේවල් වලින් ඉස්සරහට යන්නේ කියලා. මේ වීඩියෝ එක බලන ඔයාට වගේ මටත් 2025 අවුරුද්ද හිතා ගන්න බැරි විදිහට කඩන් වැටුණු, ඩිසපොයින්ට් වුණු, ටයර්ඩ් වුණු, කන්ෆියුස් වුණු අවුරුද්දක්. ඉතින් ඔයත් එහෙම වුණ කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන් 2025 අවුරුද්ද පටන් ගද්දිම අපි හැමෝම අපේ ගෝල්ස් ටික ලියලා විෂන් බෝඩ් එකේ ෆොටෝස් ටික අරගෙන print කරලා ෆිසිකල් විෂන් බෝඩ් එකක් හදනවානේ. ඒ වුණාට මට එහෙම කරන්න විදියක් තිබ්බේ නෑ. ඒ කියන්නේ මට ෆිසිකල් විෂන් බෝඩ් එකක් හදන්න විදියක් තිබ්බේ නෑ. මොකද මං හිටියේ කාමරේ ගොඩක් දෙනෙක් හිටියා. ස්පේස් එක අඩුයි, සද්ද වැඩි. ඒ කියන්නේ ක්වයිට් කෝන් එකක්, මෙඩිටේට් කරන්න කෝන් එකක් අර මට කියලා පර්සනල් ස්පේස් එකක් තිබ්බේ නෑ ගොඩක් වෙලාවට. ඒ නිසා මම ෆිසිකල් විෂන් බෝඩ් එකක් හදන්න නැතුව Pinterest එකට ගිහිල්ලා Pinterest එකේ ෆොටෝස් ටික හදලා බෝඩ් එකක් Pinterest එකේ තමයි හැදුවේ. ඒ Pinterest vision board එක මම මෙතන වීඩියෝ එකකින් දාන්නම්. මගේ 2025 goals ටික මම මේ වගේ පොතක ලිව්වා. මේ තියෙන්නේ ඒවා ටික. Manifest a high paying job, monetize my YouTube channel, එතකොට be a positive influencer, buy an iPhone. ගොඩක් දෙනෙක්ට iPhone එක කියන්නේ ඩ්‍රීම් එකක් නෙමෙයි. ඒ වුණාට අපිට අචීව් කරගන්න පුළුවන් පුංචි පුංචි දේවල් තමයි මේ. එතකොට buy gold chain, earrings, ඒ වගේ දේවල්, UAE license එක ගන්න, මගේ skin එක හොඳට හදා ගන්න. ඒ වගේ මම දාලා තිබ්බා travel to Georgia, Maldives යන්න, Azerbaijan යන්න. ඒ වගේ පොඩි දේවල් මගේ අචීව් කරගන්න පුළුවන්. ඉක්මනට අචීව් කරන්න ලේසි දේවල් තමයි මම මේ මේන් කරලා මගේ විෂන් බෝඩ් එකට දැම්මේ. ඉතින් මේ ගෝල්ස් බලන ගානේ මගේ විෂන් බෝඩ් එක බලන ගානේ මම හිතුවේ මේ දේවල් ඇත්ත වෙයි, කොහොම හරි ඇත්ත වෙයි එහෙම කියලා. ඒත් මට මගේ එහෙ දුබායි වල තිබ්බ සිටුේෂන්ස් උත් එක්ක පොඩ්ඩක් මට තේරෙනවා මේ දේවල් පසුබහිනවා කියලා. මොකද මගේ ෆස්ට් මේන් ගෝල් එක උනේ එහි සෙටල් වෙන ජොබ් එකක් හොයාගන්න එක. ඉතින් මේ 2025 ගත්තාම මගේ විෂන් බෝඩ් එකේ තිබ්බ ගෝල්ස් වලින් 80%ක් 90%ක්ම ඇත්ත වෙලා නැහැ. 10%ක් වගේ තමයි ඇත්ත උන දේවල් තිබ්බේ. මට ඇත්තටම විෂන් බෝඩ් එක බලද්දි ගොඩක් දුක හිතුණා. මොකද මම මේ අවුරුද්දේ කිසිම දෙයක් නිකන් අර පොඩි දෙයක් අචීව් කරගත්තා ගොඩක් දේවල් අචීව් කරලා නැහැ කියලා හිතලා ගොඩාක් දුක හිතලා මට විෂන් බෝඩ් එක බලද්දී දැන් මේ අවුරුද්ද අවසානයේ කල්පනා කරද්දී මම මොනවද කරගෙන තියන්නේ මේම කරලා මගේ විෂන් බෝඩ් එකක් මම කරලා ඒව හරි ගිහිල්ලා නැහැ කිසි දෙයක්. මම මැනිෆෙස්ට් කරලා සමහර ස්ක්‍රිප්ටිං කරපු මෙතඩ්ස් තිබ්බා. එතකොට සබ්ලිමිනල්ස් යූස් කරා. ඒව සමහර වෙලාවට වැඩ කරපු දේවල් තියෙනවා. ඒත් සමහර වෙලාවට ගොඩක් දේවල් වැඩ කරලා නැහැ. මගේ විෂන් බෝඩ් එකෙන් ඇත්තුන දේවල් ගැන කතා කරොත් එහෙම අනිත් 10% මට මගේ ජොබ් එක හම්බුණා. මම දාලා තියෙනවා මෙතන manifest a high paying job කියලා. මට ඇත්තටම මට මයින්ඩ්සෙට් එකේ ඇඳිලා තිබ්බේ හොඳ ජොබ් එකක්. ඒක හොඳ ලස්සනට මේකප් කරලා ලස්සනට ඇඳගෙන හයි හීල්ස් දාගෙන ඒ වගේ යන්න පුළුවන් ජොබ් එකක් තමයි මම මැනිෆෙස්ට් කරන්න ඕන වෙලා තිබ්බේ. ඉතින් මට ඇත්තටම ඒක කරගන්න හම්බුණා. මම දුබායි වල හොඳම ඩෙවලොපර් කම්පැනි එකක රියල් ස්ටේට් මට ජොබ් එකක් හම්බුණා 4000 salary plus commission. එතකොට Saturday Sunday off. උදේ 9යි හවස 5යි තමයි තියෙන්නේ. ඉතින්
ඒකට හොඳට ඇඳගෙන ලස්සනට ගිහිලා ජොබ් එක කරන්න තමයි තිබ්බේ. ඉතින් මගේ ෆිසිකල් චේන්ජස්, මගේ බොඩි එකේ චේන්ජස්, එතකොට මගේ මයින්ඩ්සෙට් එකේ චේන්ජස් උත් එක්ක මට මගේ ඒ ඩ්‍රීම් ජොබ් එකත් ගිව් අප් කරන්න සිද්ධ වුණා. මට ඒක ගිව් අප් කරන්න සිද්ධ වෙද්දිත් මට ගොඩාක් දුක හිතුණා. මොකද මම ඒක මැනිෆෙස්ට් කරගත්ත දෙයක්. මම එක්සැක්ට්ලි මට මේ දේ ඕනි කියලා ඒ විදිහටම හම්බුන දෙයක් නිසා මට ඒක අතාරින්න වෙද්දි මට ඇත්තටම ගොඩාක් දුක හිතුණා අපරාධනේ කියලා. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. something's happened. නිසා මට give up කරන්න සිද්ධ වුණා මගේ ඩ්‍රීම් ජොබ් එක. දැන් අවුරුදු අවසානයේ මම කල්පනා කරද්දි 2025 දී මම මොනවද කරගෙන තියෙන්නේ කියලා මම ඩිසපොයින්ට් වෙන්නේ නැහැ. ඒත් ඇත්තටම මට දැන් මම කරපු එක්ස්පීරියන්ස් එක, මගේ ජොබ් එක ගැන කිව්වොත් එම මම ඒ ගත්ත එක්ස්පීරියන්ස් එකකින් මට හොඳ ඊට වඩා සැලරි එකක් තියෙන පොසිෂන් එකකට ඇප්ලයි කරන්න පුළුවන් එක්ස්පීරියන්ස් එක හම්බුණා ඒ ටික කාලෙට. වගේම මම පොඩි වින්ස් තිබ්බා මගේ ලයිෆ් එකේ. මම එක්ස්පීරියන්ස් කරපු අලුත් දේවල් මම එතකොට ඒවා මගේ විෂන් බෝඩ් එකේ දාලා තිබ්බේ නැහැ. ෆොර් එක්සැම්පල් කිව්වොත් මම හත්තා ට්‍රැවල් කරා. එතකොට උමල් ක්වීන් ගියා, රසල් කයිමා ගියා, අල්කුද්රා ගියා, නයිට් කැම්පින් කරා. එතකොට කයාකි බෝට් රයිඩ්ස් ගියා. ඒ වගේ මම ෆස්ට් ටයිම් මගේ ලයිෆ් එකට ගත්ත එක්ස්පීරියන්සස් ගොඩක් තිබ්බා. ඉතින් එහෙම බලුවාම මම 2025 මගේ විෂන් බෝඩ් එකේ තිබ්බ දේවල් මම අචීව් කරගෙන නැහැ. ඒ වුණාට ඊට එහා තව පොඩි දේවල් මම ફોකස් කරපු නැති දේවල්, මගේ විෂන් එකේ තිබ්බ නැති දේවල් මම මගේ ලයිෆ් එකට එක්ස්පීරියන්ස් කරගෙන තියෙනවා. ඉතින් ඔයත් එහෙම වෙන්න ඇති. ඔයත් කල්පනා කරලා බලන්න ඔයාගේ ලයිෆ් එකේ අර විෂන් බෝඩ් එකේ තිබ්බ නැති දේවල් ඔයත් එක්ස්පීරියන්ස් කරලා ඇති. ඉතින් පල්ලෙහින් කමෙන්ට් කරන්න යන්න ඒ මොනවද ඒ වගේ පොඩි ඔයා ලයිෆ් එකට ගත්ත 2025 දී වින්ස් ටික කියලා. ඉතින් 2025 මගේ විෂන් බෝඩ් එකේ තිබ්බ ලොකු ඩ්‍රීම්ස් නෙමෙයි වුණාට ඒ එක්ස්පීරියන්ස් ගැන කතා කරොත් එහෙම ඒ ටයිම් එකේ ඒ මූමන්ට් එකේ මම නිකන් අලුතෙන් ජීවත් වුණා වගේ කියලා තමයි ෆීලින් එක ආවේ. මොකද දැන් විෂන් බෝඩ් එක දේවල් ඇත්ත වුණාම අපිට ඒ දැනෙන ෆීලින් එකම අපි අලුතෙන් එක්ස්පීරියන්ස් එකක් ගද්දී අපිට ලැබෙනවා. ඒ විෂන් බෝඩ් එක ගැන ඇත්ත කිව්වොත් එහෙම කවුරුත් මේ දේවල් කතා කරන්නේ නැහැ. විෂන් බෝඩ් එකේ තිබ්බ දේවල් ඇත්ත නොවන කියන්නේ වා ස්පිරිචුවල් නැතුව නෙමෙයි, මැනිෆෙස්ටේෂන් කියලා දෙයක් නැතුව නෙමෙයි, ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියලා දෙයක් නැතුව නෙමෙයි. මේ දේවල් එහෙමම ඒ විදියටම තියෙනවා. සමහර විට මේ දේවල් ඇත්ත කරගන්න ඔයාගේ බොඩි එක, ඔයාගේ මයින්ඩ් එක, ඔයාගේ ලයිෆ් එකේ ඇතිවෙන වෙනස් සිදුවීම් සහ අපි මේ ඩ්‍රීම් එකට යවන්න අපිට මගදී දෙන ට්‍රේනින් එක වෙන්න පුළුවන්. මේ දේවල් වලින් මම ඉගෙන ගත්ත දෙයක් තමයි අපි ස්ටේබල් ෆවුන්ඩේෂන් එකක නැතුව මැනිෆෙස්ට් කරන්න ගත්තොත් එහෙම අපිට ඒක ප්‍රෙෂර් එකක් වෙනවා කියන එක. මෙතන මම මගේ ලයිෆ් එක්ස්පීරියන්ස් එක ගැන ෂෙයා කරගත්තොත් එහෙම මම ගොඩක් දේවල් පොඩි උනාට ටිකක් එෆර්ට් එකක් යන දේවල් මැනිෆෙස්ට් කරන්න ගොඩාක් උත්සාහ කරා. මට මේ දේවල් වලට ප්‍රූෆ් එකක් වගේ තමයි මගේ ජොබ් එක හම්බුනේ. මට ඒ වෙලේ හිතුණා හරි දැන් මැනිෆෙස්ටේෂන්ස් ටික පටන් ගන්න තියෙන්නේ. මම දැන් ජොබ් එක හම්බුණා. දැන් ඊළඟට තිබ්බ දේවල් ටික මට ඉක්මනට සිද්ධ වෙවි කියලා. ඒත් ඇත්තටම මගේ බොඩි එක, මගේ මයින්ඩ් එක, මගේ ලයිෆ් සිටුේෂන්ස් උත් ගත්තාම ඒකේ තිබ්බ රෙස්පොන්සිබිලිටි එක ගන්න පුළුවන් ටයිම් ෆ්‍රේම් එකක නෙමෙයි මම හිටියේ. එක්ස්ටර්නලි ඩ්‍රීම් එක හම්බුණා. ඒත් ඉන්ටර්නලි මට ඒක තියාගෙන ඒක පවත්වාගෙන යන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒකෙන් මම ඉගෙන ගත්තේ මැනිෆෙස්ට් කරන එක විතරක් ඇති නෙමෙයි. අපි මේ මැනිෆෙස්ට් කරගත්තු දේවල් අපේ ලයිෆ් එකට හෝල්ඩ් කරගෙන තියාගන්න අපිට පුළුවන් කමක් තියෙන්න ඕනේ. තව දෙයක් තමයි මම කරපු කොච්චර නෙගටිව් වුණත් මගේ මේ සබ්කොන්ෂියස් මයින්ඩ් එක මම හැම වෙලේම පොසිටිව් වෙන්න විෂුවලයිස් කරන්න, ඇෆර්මේෂන්ස් කියන්න, සබ්ලිමිනල්ස් යූස් කරන්න try කරා. පොඩ්ඩක් එහෙම වුණ ගමන් මේ දේවල් වලට තමයි මයින්ඩ් එක දුන්නේ. ඒ කියන්නේ මම කරලා තියෙන්නේ අර මැනිෆෙස්ටේෂන්ස් වලට ඉබේ ඇති වෙන්න ඒවට එන්වයරන්මන්ට් එක හදපු එක නෙමෙයි. මගේ මයින්ඩ් එකෙන් මම හොඳ ভাইබ්‍රේෂන් එකක් නෙමෙයි දීලා තියෙන්නේ. මම මොකද්ද කරලා තියෙන්නේ? මම ප්‍රෙෂර් කරලා තමයි තියෙන්නේ. ඒ ප්‍රෙෂර් කරපු එකෙන් මගේ බොඩි එකට, මගේ මයින්ඩ් සෙට් එකට මේ ඔක්කොගෙම නෙගටිව් ඉම්පැක්ට් එකක් තමයි ඇති වෙලා තිබ්බේ. ඉතින් ඒ මම ප්‍රෙෂර් කරපු එකකින් මට ඒක මොටිවේෂන් එකක් නෙමෙයි වෙලා තියෙන්නේ. ඒක මට ඩිමෝටිවේට් වෙච්ච
ප්‍රෙෂර් එකක් තමයි ඇති වෙලා තියෙන්නේ බෑඩ් ভাইබ්‍රේෂන් එකකුත් එක්ක. මම ෆියුචර් වර්ෂන් එක මැනිෆෙස්ට් කරන්න උත්සාහ කළා ඒත් ප්‍රසන්ට් වර්ෂන් එක හීල් වෙලා තිබ්බේ නැහැ. ඒක එතකොට මට මැනිෆෙස්ට් කරගන්න මගේ ලයිෆ් එකේ ভাইබ්‍රේෂන්ස් ටික හදාගන්න මට අවශ්‍ය දේවල් මගේ ළඟට ගන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. මොකද මගේ බෑග්ග්‍රවුන්ඩින්ග්ස්, මගේ සරවුන්ඩින්ග්ස්, මගේ එන්වයරන්මන්ට් එක මං හිතපු තැන මේ දේවල් වල තිබ්බ සිටුේෂන්ස් උත් හින්දා. එක්සැම්පල් එකක් ගත්තොත් මම දැන් මෙහි ඉඳලා මං ගිය පාර වැකේෂන් ඇවිල්ලා ආයෙ ගියන් පස්සේ මට රූම්ස් ලයික් 3කට වගේ මාරු වෙන්න උනා කරන්ට් එක නැති හින්දා. ඉතින් ඒ වලින් බඩුව දෙනවා ආයෙ රූම්ස් හොයනවා. ඉතින් ඔය වගේ බිසි ෂෙඩියුල් එකක් තමයි තිබ්බේ ගිය අවුරුදු පුරාවටම. මේ ඉතින් හරි ටයර්ඩ් ඒ දේවල් එක. මේ ඒ නිසා හිතට හරියන රූම් එකක් හම්බුනේ හදිසියේ කරන්ට් එක කපන්නේ. ඉතින් ඒ නිසා වෙන රටක ජීවත් වෙද්දී ඒ දේවල් කරගන්න පොඩ්ඩක් අමාරුයි. ටක් ගාලා මේ රූම්ස් හොයාගන්න එහෙම බෑ. ඉතින් අපිට ඒ වෙලාවේ හැටියට ගන්න පුළුවන් අදම රූම් එකක් තමයි අරගෙන අපි ඒ දේවල් හදාගත්තේ. එතකොට මට අර මගේ මයින්ඩ්සෙට් එක හදාගන්න ක්වයිට් කෝන් එකක් එහෙම හදාගන්න අර ෆිසිකල් විෂන් බෝඩ් එකක් හදාගන්න පුළුවන්කමක් ඇත්තටම තිබ්බේ නැහැ. මැනිෆෙස්ටේෂන්ස් කියන්නේ අපි බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට ටයිම් ෆ්‍රේම් එකක් තියෙනවා, කැපැසිටි එකක් තියෙනවා, අපේ ভাইබ්‍රේෂන්ස් තියෙනවා, අපේ සරවුන්ඩින්ග්ස්, අපේ බෑග්ග්‍රවුන්ඩ්ස් මේ ඔක්කොම මේ මැනිෆෙස්ට් කරන දේවල් වලට බලපානවා. 2025 මට ඉගැන්වෙන්නේ මොනවද කියලා කිව්වොත් එහෙම හැම ඩ්‍රීම් එකක්ම ඉක්මනටම වෙන්න ඕනේ. ඩිලේ වෙනවා කියන්නේ පහු වෙනවා කියන්නේ පරාද වීම නෙමෙයි. ෆේලියර් කියන එක නෙමෙයි. එන්වයරන්මන්ට් එක අපේ එනර්ජි එකට බලපානවා. හීලින් කියන එකත් අපේ ඉන්ටර්නල් හීලින්, ෆිසිකල් හීලින් කියන එකත් අපේ මේ ප්‍රොසෙස් එකේ එක කොටසක්. that girl වෙනවා කියලා කියන්නේ travel වත්, money වත්, aesthetic වත්, body girl වෙනකවත්, skin care කරන එකවත්, makeups ගන්න එකවත් එහෙම නෙමෙයි. මාර වෙලාවට that girl වෙනවා කියන්නේ ඔයාගේ බොඩි එකට ඔයා හුම්කම් දෙන එක. හිමින් වැඩ කරගෙන යන එක. හදිස්සියක් නෙමෙයි. තව කෙනෙක් එක්ක ෆයිට් එකේ රේස් එකක against එක නෙමෙයි. හිමින් තමන්ගේ වැඩ ටික කරගෙන යන එක. එතකොට එක එක බලපෑම්, රණ්ඩු වෙනවා, gossips ඒවා අයින් කරලා සාමය තෝරගෙන පීස් එකේ ලයිෆ් එක ගෙනියන එක. විශේෂ දේ තමයි ඔයා ඔයාටම සමාව දී ගන්න එක. එක්සැම්පල් එකක් විදියට දැන් වගේ විෂන් බෝඩ් එකේ තිබ්බ දේවල් ඇතුනේ නැහැ කියලා ඔයා සෙල්ෆ් ක්ලේම් කරගන්න යන්න එපා. මං හින්දා තමයි මේ දේ හැමදේම උනේ, මම වැරදි, මේ දේවල් හරියන්නේ නැහැ. එහෙම කියලා ඔයාගේ මයින්ඩ්සෙට් එක ඩිමෝටිවේට් කරගන්න එපා. ඔයාගේ ভাইබ්‍රේෂන්ස් අඩු කරගන්න එපා. ඒ දේවල් අප් කරගන්න එක තමයි ඔයාට සමාව දෙලා ඔයාව හීල් කරගන්න එක තමයි මේ that girl energy එකට අපි එනවා කියලා කියන්නේ. 2026ට මම ලෑස්ති වෙන විදිය ගැන කිව්වොත් එහෙම මම තවත් law of attraction believe කරනවා, spirituality believe කරනවා, subliminals believe කරනවා, scripting methods manifest කරන එක විදි මම ඒව believe කරනවා. මොකද මම ඒවා 2024 try කරලා ඒ දේවල් හරි ගියේ හින්දා තමයි මම 2025ට ඒ දේවල් එක ආවේ. එතකොට මෙතන 2025 මගේ ෆෝල්ට් එකක් හින්දා තමයි මේ දේවල් සිද්ධ වුනේ නැත්තේ. මගේ පැත්තෙන් මං එනර්ජි එකක් දුන්නේ නැති නිසා තමයි මේ දේවල් හරියන්න. මම ගොඩාක් ලොකු ඩ්‍රීම්ස් තිබ්බට තියාගෙන ඒවට යන්න මම මහන්සි වෙන්නේ නැති හින්දා තමයි මට කැපැසිටි එකක් තිබ්බේ නැති හින්දා තමයි මේ දේවල් ඇතුනේ නැත්තේ. නැතුව මේ කියන මැනිෆෙස්ටේෂන්ස් කියන දේවල් බොරු නෙමෙයි. මම මේ දේවල් තාමත් විශ්වාස කරනවා. ස්පිරිචුවැලිටි, law of attraction, manifestations මේ හැමදේම මම විශ්වාස කරනවා. ඒ අතරේ මම විශ්වාස කරන තව දෙයක් තමයි patience, habits, consistency and self trust. මේ දේවල් මේ disciplines අපි හදාගත්තොත් එහෙම තමයි අපිට අර දේවල් වලට ළඟා වෙන්න උදව් වෙන්නේ. ඔයා හිතනවා නම් මගේ goals කිසි දෙයක් මේ අවුරුද්දේ සිද්ධ වුණේ නැහැ කියලා. ඔයා තනියම නෙමෙයි, ඔයා වගේම මමත් මෙතන ඉන්නවා. මගේ goals උත් කිසිම දෙයක් ඇත්තටම හරි ගිහිල්ලා නැහැ බලපුවා. මම මේ channel එකෙන් ඉස්සරහට කොහොමද අපි මේ law of attractions දේවල් use කරලා වැඩ කරගන්නේ? අපි ඒවා try කරමු. ඒ අපි ඔයා සහ මම දෙගොල්ලම එකට try කරමු. නැත්නම් කවුරුත් කියන දෙයක් නෙමෙයි. මම මේ දේවල් test එකට දාලා try කරලා ඒකේ results එකත් එක්ක තමයි videos ඉස්සරහට ගේන්නේ. එතකොට මේ visualization කරනවා, subliminals වල results, කොහොමද vision board එක හරියටම හදාගන්නේ? මම vision boards මේ පාර හදන්න ideas දෙකක් තියෙනවා.
ඒ දෙක මම ඊළඟට වීඩියෝ එකකින් ගේන්නම් කොහොමද අපි අපේ goals අපේ ලොකු goals ටික තියෙන vision board එකයි අපි monthly නැත්නම් ඔයාලට weekly කියලා ගන්න පුළුවන් achieve කරගන්න vision board එකයි හදන්නේ කොහොමද කියලා මම next වීඩියෝ එකකින් ඔයාලට ගේන්නම්. මම විතරක් නෙමෙයි මමත් එක්කම ඔයත් ගොඩ යන්න ඕනේ. ඉතින් මේ channel එක බලන ඔයාට මාත් එක්කම වැඩ කරගෙන මේ අවුරුද්ද සාර්ථක කරගන්න පුළුවන් වෙන අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි next වීඩියෝ එකෙන් අපි vision board එක හදන වීඩියෝ එකෙන් හම්බෙමු. ඉතින් ඔයාගේ 2025 අර ඇති වුණු චූටි goals ටික එතකොට ඔයාගේ ලොකු manifestation එකක් වුණා නම් ඒව මොනවාද කියලා පල්ලෙහින් කමෙන්ට් කරගෙන යන්න. මගේ channels ටික තියෙනවා, මගේ FB page එක තියෙනවා. ඉතින් ඒව ඔයාලට follow කරලා මාව follow කරගෙන මගේ වැඩ කටයුතුත් එක්ක සම්බන්ධ වෙන්න බලන්න. ඉතින් එහෙනම් next වීඩියෝ එකේ ඉවරයි. vision board එක හදන්නේ කොහොමද කියලා වීඩියෝ එකෙන් මම එන්නම්.